කවදාවත් ඔයාගේ කනට කොටන් බඩ්ස් නම් දාන්න එපා. හේතුව ඇහුවොත් ඔයා අපිට ස්තුති කරાવી. මේ සත්‍ය කතාව අහන්න. ඔයත් කන කසනකොට හෝ නාලාවම කන සුද්ධ කරන්න කොටන් බඩ් එකක් පාවිච්චි කරනවද? එහෙනම් ඔයා මේ අතවලන්නේ මාරාන්තික අනතුරකට. ගොඩක් අය හිතන්නේ කන කසනකොට කොටන් බඩ් එකක් දාන එක හරිම සැපක් කියලා. හැබැයි ඒ සැප මොහොත මුළු ජීවිත කාලෙටම දුකක් වෙන්න පුළුවන්. කොටන් බඩ් එකක් නිසා මොලේ කුණු උණු තරුණයෙකුගේ බිහිසුණු අත්දැකීමක් තමයි අද අපි ඔයාලට මේ කියන්නේ. මේක පරිස්සමෙන් අහන්න. මම නිකන් කන කසන නිසා කොටන් බඩ් එකක් දැම්මා විතරයි. අපි හැමෝම කියන මේ සරල වාක්‍ය බ්‍රිතාන්‍යයේ 31 හැවිරිදි තරුණයෙකුට තමන්ගේ මරණ වරෙන්තුව ලියන්න හේතු වුණා. ඔහුට මුලින්ම ආවේ සාමාන්‍ය කන ඇතුලේ වේදනාවක්. පස්සේ ඒක දරුණු හිස රදයක් වුණා. අන්තිමේදී ඔහුට තමන්ගේ නම ගම පවා අමතක වීමේ රෝගයක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි ඔහුට එකපාරටම සිහි නැති වෙලා බිම ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. ඇත්තටම මොකක්ද උනේ? ඔහුට කළ CT ස්කෑන් පරීක්ෂණයෙන් වෛද්‍යවරු පවා භීතියටපත් වුණා. ඔහුගේ මොළේ පතුලේ කනට ඉතා ආසන්නයෙන් විශාල සැරව ගෙඩියක් නිර්මාණය වෙලා තිබුණා. ඒ සැරව ගෙඩිය මැද තිබිලා හමු වුණේ මොකද්ද දන්නවද? මීට වසර කිහිපයකට කලින් ඔහු කන සුද්ධ කරද්දී ගැලවුණු පුංචිම පුංචි පුළුණු කැබැල්ලක්. හිතන්න ඔයාගේ කන හරියට මොළයට තියෙන ප්‍රධාන ගේට්ටුව වගේ. ඔයා කොටන් බඩ් එකක් දාලා කන ඇතුලේ තුවාලයක් කළාම ඒ ගේට්ටුව ඇරෙනවා. අර පුළුණු කෑල්ල හිර වෙලා තිබුණු මාරාන්තික විෂ බීජ කන ඇතුලේ තියෙන ඇටපවා දිය කරගෙන එළින්ම මොළයේ පටලවලට ඇතුල් වෙනවා. ඒක හරියට වේවුරංචුවක් ගෙදරක ලී බාල්කයක් ටික ටික කාලා දානවා වගේ වැඩක්. තප්පරෙන් තප්පරේ ඒ විෂ බීජ ඔහුගේ මොළේ කාදවමින් තිබුණා. අවසාන ප්‍රතිඵලය වුණේ ඔහුට පැය ගණනාවක ඉතා සංකීර්ණ මොළයේ සැත්කමක් කරන්න සිද්ධ වීම. ඔහුගේ කන ඇතුලේ තිබුණු අර මාරාන්තික පුළුල් කැබැල්ල අයින් කරලා මොළයට ගිය විෂ බීජ අයින් කරන්න වෛද්‍යවරුන්ට ලොකු සටනක් දෙන්න වුණා. ඔහු මරණයෙන් බේරුණේ 99. ඇයි කන ඇතුලට කොටන් බඩ් එකක් දාන එක මෙච්චර භයානක? මේ නිසා කන්බෙරේ පැලෙන්නුනත් පුළුවන්. කන්බෙරේ කියන්නේ හරිම තුනේ පටලයක්. පොඩ්ඩක් හරි කොටන් බඩ් එක තද වුණොත් ඔයාට සදාකාලිකවම ඇසීම හිමි වෙන්න පුළුවන්. මොළේ ආසාදන කන සහ මොළේ අතර තියෙන්නේ හරිම තුනේ ඇටපටලයක්. කන ඇතුළ ඇතිවන තුවාලයක් සෙප්ටිසීමියා දක්වා ගොස් මොළයට විෂ බීජ යන්න පුළුවන්. කුණු තවත් ඇතුළට තල්ලු වීම. කොටන් බඩ් එකෙන් වෙන්නේ කුණු එළියට එන එක නෙමෙයි. ඒවා කම්බරේ මත තද වෙලා ගල් වීම. එහෙනම් කන සුද්ධ කරන්න ඕනේ කොහොමද? ඇත්තටම කන කියන්නේ එහෙම බලෙන් සුද්ධ කරන්න අවශ්‍ය තැනක් නෙවෙයි. කන කියන්නේ සෙල්ෆ් ක්ලීනින් පද්ධතියක්. සබහාදාම විසින් අපේ කන හදලා තියෙන්නේ තනිවම සුද්ධ වෙන පද්ධතියක් විදිහට. අපි කතා කරනකොට, හපනකොට සහ hina වෙනකොට අපේ හකු ඇට සෙලවෙනවා. ඒ චලනය නිසා කන ඇතුලේ තියෙන කුණු හෙමින් එළියට තල්ලු වෙනවා. නාන වෙලාවට පොඩ්ඩක් කන පිටතින් පිරිසුදු කිරීම ප්‍රමාණවත්. කන ඇතුළට කිසිම දෙයක් දාන්න අවශ්‍ය නැහැ. ඔයාට ඇත්තටම කන ඇතුළේ කුණු පිරීලා කියලා දැනෙනවා නම් කරන්න ඕන හොඳම දේ තමයි කන් නාසය සහ උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වීම. ඔහුට පුළුවන් විශේෂිත උපකරණ පාවිච්චි කරලා කනට හානියක් නැතුව ඒ කුණු ටික අයින් කරන්න. මතක තියාගන්න ඔයාගේ වැලමිටට වඩා කුඩා කිසිම දෙයක් කන ඇතුළට දාන්න එපා කියලා වෛද්‍ය විද්‍යාවේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කනට කිසිම දෙයක් දාන්න එපා කියන එකයි. ඔබේ ආදරණීයයන් දැනුවත් කරන්න මේක ෂෙයා කරන්න.